හොඳයි. අද අපි කතා කරන්න යන්නේ අපේ ඇස්වලට නොපෙනෙන හැබැයි අපේ පායටම තියෙන පුදුම ලෝකයක් ගැන. මේ ලෝකේ ඉන්නවා හරිම අපූර්ව ඉංජිනේරුවෝ පිරිසක්. එයාලා කිසිම සත්‍යයක් බත්‍යක් නැතුව නිහඬවම අපේ මේ පෘථිවිය හැඩගස්වනවා. අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රහේලිකාවකින්. හිතන්නකෝ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම ගෘහ නිර්මාණ ශිල්පියෙක් ගැන. හැබැයි එයාට ඇස් නැහැ, කන් නැහැ, පෙනහලුත් නැහැ. එහෙම වෙලත් එයා තමයි පෘථිවියේ ඉන්න දක්ෂතම නිර්මාණ ශිල්පියෙක්. කවුද මේ අద్భుත ජීවියා කියලා හිතා ගන්න පුළුවන්ද? ඔව් ඒ තමයි ගැඩවිලා. අපි කවුරුත් දන්නා. හැබැයි එච්චර ගණන් නොගන්න මේ නිහතමානී වීරයා අපේ පරිසර පද්ධතියට කොයිතරම්නම් වටිනවද කියලා අපි දැන් බලමු. ගැඩවිලා කිව්වම සාමාන්‍ය ජීවියෙක් වගේ පෙනුනට ඇත්තටම යාලට තියෙන්නේ හරිම පුදුම හිතන හැකියාවන් ටිකක්. අපි දැන් බලමු යාලගේ සුපිරි බලයන් මොනවද කියලා. හිතන්නකෝ. එකෙක් දෙන්නෙක් නෙවෙයි. ලෝකේ පුරාම ගැඩවිලු විශේෂ 7000කටත් වඩා ඉන්නවා. ඉතින් මේක එක වීරයෙක්ගේ කතාවක් විතරක් නෙවෙයි. මේක මුළු ලෝකෙම ආවරණය කරන දැවැන්ත කණ්ඩායමක වැඩක්. හරිම පුදුම දෙයක් තමයි ගැඩවිල්ලුන්ට පෙනහලු නැහැ. එයාලා හුස්ම ගන්නේ තමන්ගේ සමහරා. ඔක්සිජන් උරා ගන්න නම් ඒ සම නිතරම තෙත්ව තියෙන්න ඕන. එයාලට අපි වගේ ඇස් හරි කන් හරි නැති වුණාට එයාලගේ ලෝකය දැනගන්න වෙන ක්‍රම තියෙනවා. ආලෝකයේ සංවේදී සෛල යාලට තියෙනවා. ඒ වගේම පොළොවේ ඇති වෙන කම්පන දැනීමෙන් තමයි අවට පරිසරය තේරුම් ගන්නෙ. ගැඩවිල්ලුන්ගේ තවත් පුදුම හිතෙන හැකියාවක් තමයි මේ ශරීරයේ කොටසක් කැඩිලා ගියත් සමහර විශේෂ වලට පුළුවන් නැති වුණ කොටස් ආයමත් වර්ධනය කරගන්න. හරිම පුදුමයි නේද? ඉතින් කොහොමද එයාලා පොළොව යට ගමන් කරන්නේ? ශරීරයේ තියෙන පේශි වලලු සහ සීටා කියන පුංචි කෙඳි වගේ කොටස් පාවිච්චි කරලා තමයි එයාලා පස හාරගෙන ඉස්සරහට යන්නේ. හොඳයි. ඉතින් මේ පුදුම හිතෙන හැකියාවන් ඔක්කොම තියාගෙන ගැඩවිල්ලු ඇත්තටම මොකද්ද කරන්නේ? අපි දැන් බලමු එයාලගේ දවස ගෙවෙන හැටි සහ එයාලා කරන ප්‍රධාන කාර්යයන් තුන ගැන. ගැඩවිල්ලුන්ගේ වැඩ කොටස හරිම සරල පියවර තුනකට කඩන්න පුළුවන්. ඒ තමයි උමං හරනවා, කනවා සහ බැහැර කරනවා. හැබැයි මේ සරල ක්‍රියාවලියෙන් ලැබෙන ප්‍රතිඵල නම් අතිවිශාලයි. පළවෙනි එක තමයි උමං හැරීම. එයාලා දිගටම උමං හාරමකොට පස ඇතුලේ වාතයටයි ජලයටයි ගමන් කරන්න මාර්ග හැදෙනවා. මේක ශාකවල මුල් හොඳින් වර්ධනය වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. දෙවනි පියවර තමයි පරිභෝජනය. එයාලා හරියට ස්වභාදාමය ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර වගේ. මැරුණු කොළ, ශාක කොටස් වගේ දේවල් ආහාරයට අරගෙන ඒවා දි รา පත් වෙමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. අන්තිමට එයාලා කාස්ටිං කියන දේ බැහැර කරනවා. මේවා කියන්නේ පෝෂක පදාර්ථ වලින් පිරුණු පළමු පන්තියේ ස්වභාවික පොහොර කිව්වොත් හරි. බලන්නකො මේ කාස්ටිං වල තියෙන දේවල් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ ශාකවලට නැතුවම බැරි පෝෂක පදාර්ථ විතරක් නෙවෙයි පසට හිතකර ශුද්‍ර ජීවීනුත් මේවායේ පිරීලා. හොඳයි. මේ පොළව යට සිද්ධ වෙන පොඩි වැඩවලින් අපේ මුළු පරිසරයටම මොන වගේ බලපෑමක් ඇති වෙනවද? අපි දැන් ඒ ගැන ටිකක් පුළුල්ව බලමු. ගැඩවිලු පස සකස් කරලා අනිත් ජීවීන්ට ජීවත් වෙන්න පුරුවන් විදිහට මුළු පරිසර පද්ධතියටම බලපෑම් කරන නිසා විද්‍යාඥයන් එයාලට විශේෂ නමක් දීලා තියෙනවා. ඒ තමයි පරිසර පද්ධති ඉංජිනේරුවන්. එයාලා කරන වැඩේ ප්‍රතිඵල එකකට එකක් සම්බන්ධයි. පස්සේ සාරවත් බව වැඩි වෙනවා, ජලය හොඳට උරා ගන්නවා, පස් සෝදාගෙන යන්නේක අඩු වෙනවා. මේ හැමදේම එකතු වෙලා තිරසාර කෘෂිකර්මාන්තයකටයි නිරෝගී පරිසරයකටයි පාර කපනවා. ඉතින් මේකේ තියෙන වැදගත්ම කාරණය තමයි මේක. කැඩවිල්ලු ඉන්නවා කියන්නෙම ඒ පස සෞඛ්‍ය සම්පන්නයි කියන එකට හොඳම සාක්ෂියක්. නිරෝගී පසක් කියන්නේ අනිවාර්යෙන්ම නිරෝගී පරිසරයක් නේද? ඉතින් ඊළඟ පාරේ ගැඩවිලක්ව දැක්කොත් පොඩ්ඩක් නතර වෙලා බලන්න. එතකොට පෙනේවි ඒ නිකම් පණුවෙක් නෙවෙයි අපේ පෘථුවිය හැඩගස්වන නිහඬව වැඩ කරන දක්ෂ ඉංජිනේරුවෙක් කියලා.